ආයිබෝවන් අදත් සුබ දවසක් කියලා සියලු දෙනාම පිළිගන්නවා මගේ YouTube channel එකට. අද මම ගෙනාවේ ඔයාලගේ ජීවිතය වෙනස් කරනම වීඩියෝ එකක්. ඉතින් මම ඔයාලගේ දැනුම බිඳුවේ තිබුණත්, ඔයාලගේ පරිණාමක දැනුම බිඳුවේ තිබුණත්, ඔයාලට ෆෝන් එකකින් දුරකථනයෙන්ම ඊශ්‍රායල් රැකියාව වලට අයදුම් කරන විදිය සහ ඊශ්‍රායල් රැකියාවක් ආවම වෙබ් එකේ කොහොමද දිනපතා තමන්ගේ ෆෝන් එකෙන් උනත් බලාගන්නේ කියලා මම අද කියලා දෙන්න යන්නේ. ඉතින් මේ වීඩියෝ එකේ මුල ඉඳන් රැඳී ඉන්න මම ඔයාලට මේක සරලව කියලා දෙන්නම්. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඉතින් මුලින්ම තමන්ගේ ෆෝන් එකේ ඉන්ටර්නෙට් යන තැනට ගිහිල්ලා Google එකට යන්න. අපි කවුරුත් දන්නවා Google කියන්නේ මොකක්ද කියලා. එතන SLBFE කියන අකුරු ටික දෙන්න. ඊට පස්සේ Google search කරාට පස්සේ මෙන්න මේ වගේ තැනක් පෙරනවා SLBFE කියලා. අන්න ඒක උඩ ටච් කරන්න. ඊට පස්සේ අපිට යන්න පුළුවන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිල වෙබ් අඩවියට මෙන්න මේ වගේ. ඉතින් මේ වෙබ් අඩවියට ගියාට පස්සේ මේ වගේ විස්තර ටිකක් ඔයාලට පේනවා. මේක අපිට බලා ගන්න පුළුවන් විදේශ සේවා නියුක්ති කාර්යාංශ නිල වෙබ් අඩවියෙන් මේ වගේ ලස්සන විස්තර ටිකක්. ඉතින් මේකේ අපිට සිංහල උඩ සිංහලගේ SI කියලා දුන්නාම සිංහලෙන් විස්තර පෙන්නනවා. EN කියලා දුන්නාට පස්සේ ඉංග්‍රීසියෙන් විස්තර පෙන්නනවා. ඉතින් මාගේ තමයි කිව්වේ ඉංග්‍රීසි දැනුම නැති කෙනෙකුට මේක බලා ගන්න ලේසියි කියලා. ඉතින් මෙන්න මෙහෙම පල්ලෙහාට අපි ආවට පස්සේ මෙන්න මේ වෙබ් අඩවිය ටික ටික පල්ලෙහාට ආවට පස්සේ අපිට මෙන්න මේ වගේ තැනක් පෙන්වනවා යටින්. ඉතින් මෙතන විවිධ රටවල් වල තියෙන වේකන්සි නැත්නම් ඒ අබාතු ගැන තමයි කියන්නේ. ඉතින් අපිට මෙතන දැනට අවශ්‍ය වෙන්නේ අද අයදුම් කරන රැකියාවට අවශ්‍ය වෙන ඊශ්‍රායලයේ. ඉතින් අපි ඊශ්‍රායලයේ කියන එක උඩ අපි ටච් කරනවා. ඊට පස්සේ අදාළ වෙබ් අඩවියට අපි ගෙනවා ඊශ්‍රායල් වේකන්සි නැත්නම් ඊශ්‍රායල් අබාතු තියෙන වෙබ් අඩවියට මෙන්න මේ වගේ. ඉතින් මේක තමයි අපේ කට්ටිය කියන්නේ වෙබ් එක කියලා. ඉතින් මේ ඊශ්‍රායල් විස්තර තියෙන්නේ මෙතනින්. ඊට පස්සේ අපිට මේ විස්තර ටික බලාගෙන මෙහෙම පල්ලෙහාට යන්න පුළුවන්. ඊට පස්සේ අපිට මෙතන දෙනවා ඊශ්‍රායල් වෙබ් පෝටල් කියලා එකක් මේ ඇඟිල්ලත් එක්ක. අනේ කුඩ මෙන්න මෙහෙම ටච් කරාට පස්සේ ඔයාලා මෙන්න මේ වගේ තැනකට ගේනවා. මෙතනත් විස්තර අපිට සිංහලෙන් ඉංග්‍රීසියෙන් දෙකෙන් බලා ගන්න පුළුවන්. අපි ඒ විස්තර පල්ලෙහාට බලාගෙන අපිට යන්න පුළුවන් මෙන්න මේ විදියට. එහෙම බලාගෙන ඇති මුලින්ම තියෙනවා අයදුම් කිරීමට සුසුකම් පරීක්ෂා කිරීම කියලා එකක්. ඊළඟට උපදෙස් කියවන්න කියලා එකක් තියෙනවා. ඊළඟ තැනින් බලා ගන්න පුළුවන් අයදුම් පත පුරවන්න කියලා එකක්. මේ අයදුම් පත පුරවන එක ගැන මම මුල ඉඳන් හරිම සරල වීඩියෝ එකක් කරලා ඇති. ඔයාලට මගේ YouTube channel එකෙන් බලන්න පුළුවන්. මම ඒක link එක පළහින් දාන්නම්. ඔයාලට ඒක හරියටම බලා ගන්න පුළුවන්. මුල ඉඳන්ම මුකුත් නොතේරෙන කෙනෙකුට උනත්. ඉතින් අද අපි බලන්නේ උපදෙස් කියවන්න කියන එකෙන් කොහොමද අපි දැනට තියෙන රැකියා අභ්‍යර්ථිය ගැන බලන්න කියලා. මේ උපදෙස් කියවන්න එක යටි තියෙන නිල් පාට කොටුවක් ක්ලික් here කියලා එකක්. අන්න ඒක උඩ අපි ටච් කරන්න ඕනේ මෙන්න මේ විදියට. එහෙම ටච් කරාට පස්සේ ඔයාලා ගෙනියනවා මෙන්න මේ වගේ වෙබ් පිටුවකට. ඉතින් මේ වෙබ් පිටුවේ අපිට බලා ගන්න පුළුවන් දැනට අයදුම් කරන්න පුළුවන් රැකියාව මොනවද කියලා. අපිට මෙතන උඩින් තියෙනවා රෙස්ටොරන්ට් සෙක්ටර් කියලා එකක් දැනට තියෙන එකක්. නමුත් මේකේ දැනට අපට අයදුම් කරන්න බෑ. ඒ ක්ලෝස් කියලා පෙන්නන්නේ ඒක දැනට තියෙන ඔක්කොම ෆුල් වෙලා තියෙන දැනට අයදුම් කරලා ඉවරයි. මෙතනින් කොළ පාටින් අපිට ඊළඟට පෙන්නනවා රෙනෝවේෂන් සෙක්ටර් එකේ කොළ පාටින් තියෙන අපිට අයදුම් කරන්න පුළුවන් කියලා. ඒක ෆිල් වෙලා නැහැ. අපිට ඒකේ අපිට අයදුම් කරන්න පුළුවන් Tamanට කැමති සෙක්ටර් එක. ඉතින් මේකේ අපිට පුළුවන් මෙතන සිංහල කියලා එකක් තියෙනවා. ඒක උඩ ටච් කරාට පස්සේ අපිට පුළුවන් සිංහලෙන් මේකට අවශ්‍ය උපදේශ ටික කියවන්න. අපි සිංහල කියනකොට ටච් කරාට පස්සේ මේ වගේ ඒ රැකියාවට අවශ්‍ය වෙන විස්තර පත්‍රිකාව අපිට මෙන්න මේ විදිහට පේනවා. ඉතින් මේ විස්තර පත්‍රිකාවේ තියෙන සුසුකම් මොනවද කියලා. ඉතින් මේ සුසුකම් ටික හරියට බලලා Tamanට අයදුම් කරන්න පුළුවන්. ඉතින් ඔයාලට තව දෙයක් මතක් කරන්න ඕනේ. අපි ඔක්කොම දෙනා එකට ගොඩ යන්න ඕන වැඩක් මේක. ඒ නිසා මේ වීඩියෝ එක හොඳ නම් යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. ඒ වගේම වීඩියෝ එක හොඳ නම් good video කියලා කමෙන්ට් එකක් දාන්න. මම මේ වගේ තවත් වීඩියෝ ඔයාලගේ ජීවිතයට ගේනවා. ඉතින් මගේ channel එකත් subscribe කරන්න. ඒ වගේම අයදුම් කරන ආකාරය ගැන මම වීඩියෝ එකක් දාලා ඉතින් මුල සිටම සරලව ඒකත් Tamanට බලන්න පුළුවන්. ඉතින් ඔයාලගේ ජීවිතය සුබ වෙන්න, ජය වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මේ වීඩියෝ ගැන හිතට ඔයාලට ස්තුතියි. අපි සමු ගන්නවා. ජය වේවා.